welcome back to my YouTube channel. ඉතින් අද මම අරන් ආවේ මගේ room makeover video එක. මේ ෆොටෝ එක මගේ job එකේදී ගත්ත get together party එකේදී හම්බ වෙච්ච memory එකක්. ඊළඟට තියෙන්නේ මගේ makeup item ටික day to day use වෙන. ඊට පස්සේ skin care ටිකක් තියෙනවා hair oil එකත් එක්කම. ඊට පස්සේ මං ගාව තියෙන චූටි ornaments දෙකක්. මේ පික්චර් එකත් අපි ගෙදරටම හම්බ වෙච්ච මේ ලස්සන බිත්ති සැරසිල්ලක්. අපි තුන් දෙනා කියන්නේ අපි හතර දෙනාගේ බර්ත්ඩේස් දාලා තමයි ඒක හදලා තියෙන්නේ. ලස්සන ගෙදරක් එක්ක ලස්සන රෝසයක් වගේ තියෙනවා කියලා ලස්සන නිර්මාණයක්. ඉතින් මම ඒකත් ලස්සන කරගන්න පාවිච්චි කරා. ඉතින් මේ තියෙන්නේ මගේ අලුත් වුණ ඩ්‍රෙසින් ටේබල් එක. ඒ ළඟින්ම මම ඇලෝ වෙරා ප්ලාන්ට් එකක් තියලා තියෙනවා. ඇලෝ වෙරා ප්ලාන්ට් ගේ ඇතුළේ තියාගන්න එක හොඳයි කියලා මං අහලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ බෙඩ් එක. බෙඩ් එක අවම තියෙනවා චූටි පිටි සැරසිල්ලක්. මට පොඩි දෙයක් කියන්න ඕනේ. බෙඩ් එකක් ගන්නව නම් හරි ඔයාලා ලී දීලා හදවනව නම් හරි අනිවාර්යයෙන්ම බෙඩ් එක යටින් අර මේ ලාච්චු දාන්න ඒ වගේ දාගන්න. මොකද ෂූස් එහෙම ලස්සනට ඕගනයිස් කරගන්න පුළුවන්. එතකොට මට ඒක කරගන්න අතරම කල්පනාවක් උනේ නැහැ. ඊළඟට තියෙන්නේ මගේ මේසේ. අනිවාර්යෙන් මට නම් කාමරේට මගේ මේසයක් ඕනෙමයි. ඊට පස්සේ මගේ මේන්ඩලා පොතයි අත ජර්නල් එකයි තව ඕන පොත් ටිකකුයි පෑන් ටිකයි. මේ පිච් එකත් මට බර්ත්ඩේ එකට හම්බ වෙච්ච එකක්. ඒකේ තව ලයිට් ලැම්ප් එකයි තව මම ලස්සනට ප්ලාන්ට් එකක් හිටව ගත්තා. ඒ දෙකයි තමයි මගේ පොත් මේසෙ උඩින් තියෙන්නේ. කලින් තිබුණේ මගේ පොත් මේසේ තනි සුදු රෙද්දක් කියලා. ඉතින් මම ඒක වෙනස් කරා චූටි මල් තියෙන එකකට. ඒකට මම දැකලා මට ආස වුණ නිසා මේ ආටිෆිෂල් ලීව්ස් එල්ලපුවාම පොඩි මේ අර පාළු ගතිය නැති වෙලා ලුක් එකක් එනවා. ඒකටත් මම හරි ආසයි. ඉතින් මේ තියෙන මගේ වෝඩ්‍රොප් එක. ඉතින් ඒකත් මම ලොකු එකකට ගියේ නැහැ. ඒකත් වයිට් කලර් එකෙන්ම තමයි ගියේ. මේ විදිහට හැන් කරලා මගේ බ්ලවුස් ටික තියලා තියෙනවා. අනිත් ඒ වගේ මම ලස්සනට ඕගනයිස් කරගෙන තියාගෙන තියෙනවා. ඉතින් මම මේ ෆර්නිචර්ස් ටික ගත්තේ නිවහන ෆර්නිචර් කියන page එකෙන්. ඒගොල්ලන්ගේ TikTok page එකේ සහ FB page එකේ display කරලා තියෙනවා prices එක්කම. ඉතින් කිසිම ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. අලා හරිම පරිස්සමට ගෙනත් දුන්නා. ඉතින් ඉතින් තමයි මගේ room makeover එක සිද්ධ වුණේ. ඉතින් thank you බලුවට. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බුමු. පරිස්සමින් ඉන්න. ආදරෙයි. මුත්සන්නයි.